ඔන්න ඉතින් අද යන්නේ ඇක්සිඩන්ට් ගැන. ඇක්සිඩන්ට් කියන්නේ අර පැත්තෙන් වාහනේ මේ පැත්තෙන් වාහනේ දෙකක් එක වෙලා පචාස් ගානකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇක්සිඩන්ට් කියලා. ඉතින් අද යන්නේ ඕස්ට්‍රේලියාවේ ඇක්සිඩන්ට් සහ ලංකාවේ ඇක්සිඩන්ට් සහ ඒ ඇක්සිඩන්ට් වෙන්න හේතු මොකක්ද කියන එක. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධානම පාරක් උඩ මොනෑෂ් ෆ්‍රීවේ කියන එක උඩ ඉන්නේ. මේ තියෙන්නේ මේ පැත්තට මෙල්බන් සිටි එකට මේ පැත්ත සිටි එකෙන් ගිහලා මෙහාට යන කට්ටිය ඔන්න වාහන එනවා අවුලන්නේ වාහන නැහැ අපිට ගන්න. ඉතින් මේක පැත්තේ ලංකාවේ ඇක්සිඩන්ට් කියන්නේ පුදුමාකාර ඇක්සිඩන්ට් එකක් වෙන්නේ. ඒ ඇක්සිඩන්ට් වලට මම සෑහෙන දුරට පරීක්ෂණ කරලා සෑහෙන ඒ ගැන අධ්‍යයනය කරලා මම හොයාගත්ත දේ තමයි ලංකාවේ ඇක්සිඩන්ට් වලට ප්‍රධාන හේතුව තමයි අපේ ඩ්‍රයිවර්ස්ලාගේ අපේ රිදුරු මහතුරුන්ගේ පඬිතුකම ගොඩක් වැඩි. පඬිතුකම වැඩි කියන්නේ ඒගොල්ලොන්ට රෝඩ් රූල්ස් කියනවා අදාළම නැහැ. ඊට පස්සේ මාර්ග නීති රීති විනය කියන එක අදාළම නැහැ. ඉතින් අපේ ඩ්‍රයිවර්ස්ලා ඉන්නවානේ අපේ රිදුරු මහතුරු හරි ආසයි යාපනයේ ඉඳන් මාතරට කිලෝමීටර් 400යි නම් මම දන්නේ හරියට ගානේ. ඒ 400 සාමාන්‍යයෙන් පැය 6කින් 7කින් එන්න තියෙන දුරක් නම් ඒගොල්ලෝ හරි කැමති කියන්නේ මං ඇරිල්ලක් අර යාපනයේ ඉඳලා මාතරට අඩ උදේ 4ට ආපු එක මචං කතා මාරුණා පෑදුනා මාරයි ගියේ කියන්න පට්ට ආසාවක් තියෙන්නේ. ඉතින් ඕම කියන්න හිතාගෙන තමයි කෙලගෙන එන්නේ නැත්තට පාගල එනකොටදී ඔය අතරින් පොඩ්ඩක් එහාට මේ මිස්තුනා තොස්සක් වෙනවා ඉතින්. ඒක තමයි ඒක. ඉතින් ඔය අපේ රිදුරු මහතුරුන්ට අර ඉක්මනට යන්න ඕනේ කියලා අර ඒක නැති වුණා නම් ඔය අනතුරු පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් දෙයිනේ කියලා. මොකද ඔය ඉක්මනට ගියාට හම්බෙන්නේ පුත් නෑනේ. සමහරලාවට මේ එන මේ දුරක් මේ හදිස්සියක් නැතුව එන්න තියෙන ගමන එන හයියෙන් ඇවිල්ලා විනාඩි 30ක් 40ක් කලින් ඇවිල්ලා ඇති වැඩක් නෑනේ. එයාපෝට් යන්න යනවා කියවනේ එයාපෝට් යන කෙල්ලගෙන යනවා. එයාපෝට් යන්න ලේට් වෙනවා කියන්නේ එයාපෝට් එකට යන්න රට යන්න එකේ ක්ලාස් තුන අවුරුදු ගානක් ඉඳන් අර හෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා ඒජන්ට්ලා ගාට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා ඔක්කොම කරලා අවුරුද්දක් දෙකක් try කරනවා රට යන්න. එහෙම try කරලා කොහොම කරලා හදා ගන්නවා. අන්තිම වීසාක් හම්බ වෙනවා. වීසාක් හම්බෙලා ඔක්කොම හම්බුනාට පස්සේ ඔන්න දැන් ටිකටුත් බුක් කරනවා. ටිකටුත් බුක් කරලා දැන් ඔන්න ලබන මාසේ යන්නේ. මේ අවුරුදු දෙකක් විතර ඉඳලා දැන් ඔන්න යන්න පටන් ගන්න ඇම්බිලිපිටි ඉඳලා එයාපෝට් යන රට යන්න. අරක පුළුවන් තරම් තෑදී විතර මූට අන්තිමට ඔය එයාපෝට් එකේ තමයි හදිසිය. අර රට යන්න අවුරුදු දෙකක් විතර කට්ට ගාලා දඟවන්න පුළුවන්. අර එයාපෝට් යන ගමන ඒක හයියෙන් යන්න ඕනේ. ඉතින් ඒක හයියෙන් ගිහිල්ලා ඉක්මනට ඔය හිටියා වගේ ඒකත් පොඩ්ඩක් හිමින් ඵලයන්කෝ බං. රෙද්ද මගදී චොප්පිට උස්සෙන්නේ නැතුව. අනිත් එක තමයි අපේ ඩ්‍රයිවර්ලා හරි එන පට්ට චන්දිනේ. ඒ වාහනේ පාරේ යනකොට තියෙන ලොකුකම් කියන්නේ හරි ආසයි. අහන්නනුත් ඉන්නවනේ. හැබැයි මේ ඕස්ට්‍රේලියා ඇක්සිඩන්ට් අඩුයි කියන්නේ ඒක මේ අපේ දැන් අපි දැන් එහෙම එන චන්දි ඉදිරිය වාහනේ එලෙව්වට කිලෝමීටර් 500ක් විතර පැය දෙකකින් ආවා කියලා. අපි මේක කිව්වට අහන්න එකක් නෑනේ බුදු වැඩේ කියන්නේ මුන් අහන්නේ වෙන එකේ කියන කරන දෙයක් ගණන් ගන්න නෑනේ කිසිම එකේ පුදුම කරුණ කියන්නේ. ඉතින් කියන්න කෙනෙකුට දැනෙන අපිත් කරන්නේ ඔය පාඩුවේ මීඩේනෝ ඉතින්. ඇවිල්ලා මොකක් කාටද කියන්නේ? ගෙදර වයිෆ් නම් කියද හැකි ඕන මම මෙන්න මේක ආවා කියලා. ඊට පස්සේ බඩුන් අහන්න ඕනේ. ඒක කියලා දෙකුත් නැහැ. අනිත් එක තමයි ලංකාවේ මාධ්‍ය ආයතන ටීවී නාලිකා ගුවන්විදුලි නාලිකා 60 උටා මාර ලක්ෂයක් තියෙනවා සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සෞරග්‍රහ වස්තු ඔක්කොගේම නම් වලින් මාධ්‍ය ආයතන වල වැඩන්නේ උන් පෙන්නන්නේ එක එක රෙද්දවල කුණු කන්දල්නේ. අඩු ගානේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් මිනිස්සුන්ට පාරයි පාවිච්චි කරන විදිහ පාර යනකොට නීති පිළිපදින්න ඕනේ. මොකද ලයිසන් ගන්න හැම එක්කනම ඔය ඉගෙන ගන්න නැහනේ. පොඩ්ඩක් ඕවා ගැන කියලා දෙන ප්‍රෝග්‍රෑම් එකක් පොඩ්ඩක් කළා. හැබැයි ඒ ප්‍රෝග්‍රෑම් එකක් කරොත් ඒකත් කරා රෑ 12ට කවුරු තව දින්නේ නැහැ නේද එතකොට. ඒ හින්දා ඒක නම් ඒ වැඩන්නේ. ඒක මං කිව්වේ අපරාධයක අයින් කරලා දාන්න ඒක වැඩන්නේ. අනිත් එක තමයි අහලා තියෙනවද මයික්‍රෝ ස්ලීප් කියලා එකක්. මයික්‍රෝ ස්ලීප් කියන්නේ මේ මයික්‍රෝ ස්ලීප් කියන්නේ මයික්‍රෝ බයොලොජි වගේ එකක් නෙමෙයි. මේ වාහනේ ඩ්‍රයිව් කරනකොට නිදිමතට මහන්සියට එක්තරා වෙලාවක දිනෝ තද නිදිමත. ඒ නිදිමත ආවහම S2 හැරගෙන මේ හපනවා මේ සින්දු කියනවා කතා කරනවා ඒ වුණාට තප්පර ගන්නදී මේ මොලේ ටක් ගාලා නිදා ගන්න. නිදාගත්ත වෙලාවට උගක් ගාවට S2 ඇරලා තියෙනක් පුළුවන්. ඉස්සරහින් යන වාහන පේනවා. පාරෙන් අයිනට ගිහිල්ලා ගහක් බදාගෙන තමයි නවතින්නේ. අන්න ඊට පස්සේ තමයි අවදි වෙන්නේ. ඒකට එකම බෙහෙතයි තියෙන්නේ. ඔය පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට දුරක යනකොට ඔය නිදිමත ආවුවාම අයින් කරන්නේ නැත්තුවා විනාඩි 10ක් 15ක් දෙයින් එක දිලාගත්තා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ පවර් නැප් එකක් ගන්න. ගන්නේ පවර් නැප් එක ගත්තා නම් ඊළඟ දෙයින් එක ඉතුරු ටික යන්න පුළුවන්. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ
අපේ ඉතින් ලංකාවේ රියදුරු මහත්තුරු කැමති නෑනේ මට නිදිමතක් ආවා. මං ඒ හින්දා පොඩ්ඩක් නවත්තනවා. එහෙම කියන්නේ කවන්ද? ඒක තත්ත්වෙට මොඳ මදිනේ. ඒ හින්දා නෑනේ අවුල නෑ. මේ ඔළුව කහ කහ වතුර බිබි දඟල නියපොතු කක්කා ඒ නිදිමත ගාපේ නිදිමතට ඒ ඔක්කොම කර කර නවත්තන්නේ නෑ. කාගෙන යනවා. කාගෙන ගිහිල්ලා හැප්පෙනකම්ම යනවා. ඒ පවර් නැප් එක කරේ. ඒව ගැන උගන්වන්න බෑ. ඒව ගැන කියලා දෙන්න මිනිස්සු දන්නේ නෑනේ. දැන් මේ රටවල් වල නම් මේ හැමදේම මිනිසුන්ට කියලා දෙනවා. ඒවත් එක තමයි මේ ඇක්සිඩන්ට් අඩුලා තියෙන්නේ. පවුලේ කට්ටියත් එක දූ දරුවෝ නෝනලා අම්මලා තාත්තලා ඔක්කොමත් එක වාහනය කරනකොට පොඩ්ඩක් ඔය ගැන කල්පනා කරන්න ඕන බං. ඔය පොඩ්ඩක් හිතලා නිකන් මේ වගකීමක් අරගෙන දැන් ඔය පහුගිය දවස්වල මේ ඉන්න රටේ සම්පතක් මේ මහාචාර්යවේද කවුද කෙනෙක් නැති වුණා. ආයි නෝනා දෙන්නම ළමයි ඉතුරු වුණා. එච්චර උගත් මිනිස්සෙක්. ඒ උගත් මිනිස්සයාට යන්තම් හරි බුද්ධිය දුන්නා නම් පාරේ යනකොට මගේ මේ දරු පවුලත් එක්ක යන්නේ කියලා පොඩ්ඩක් නිකන් මේ වගකීම අරගන්න එළෙව්ව වෙන එකෙක් මහන්න කමන්නේ දෙයියනේ කියලා කල්පනායෙන් පොඩ්ඩක් ගියා නම් මූ කොහොමද යන්නේ මෙයා මල්ලි මේ හදිස්සි යන්නේ නැහැ මේ හයිය යන්න ඕනේ නැහැ 60 හරි කමන්නේ හිමීට යමල්ලා කියලා එහෙම යන්න ඌට නිින්ද යනවාද කියලා බලා ගන්න වාහන මේ අපේ ලංකාවේ වාහන යනවා ඊට යහනේ බස් එක ගන්න නැත්නම් වාහන නැහැ කිලෝමීටර් දෙකයි යන්නේ නැගලා නිදි කට කපලා නිදි ආයි මට පිට බැරිලා මොකක් කරන්නේ කට කපලා නිදි ඕවා ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ ඊළඟට මේ අන්තිම එක මම කියන්න යන්නේ අනේ කරුණා කරලා ඔයගොල්ලෝ වාහනයක් ගත්තාම ඒ වාහනේ ඉස්සරහා එල්ලන්න දෙහිගිරි තුනක්. ඒ ලංකාවේ මම ඒ දෙහිගිරි එල්ලන්නේ මොකද කියන එක මම දන්නේ නැහැ. මට ඒක නේ ඉතින් හොයන්න බලන්න අවස්ථාවක් හම්බුන්නේ මොකද මම ලංකාවේ ඉන්න කාලේ මම ඉතින් මට ඒ වාහන ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ගත්තේ නැහැ තිබුණෙත් නැහැ. ඉතින් ඒ හින්දා දෙහි එල්ලිල්ලගෙන මම ඉතින් හොයලා බැලුවෙත් නැහැ. කොහොම හරි දාවන්නේ ඔය ඇහව කට්ටේ ඔය පස්සේ මම ඔය ඊපේට හුවම දැන් දැනගත්තා ඔය මොකද ඇස්වාකට හොයන්න උනේ. හැබැයි ඒක නම් ඇත්ත. ලංකාවේ වාහනයක් ගත්තාම ඇස්වාකට හොයා තියෙන ඇති මොකද ඒක සාදායයි. ලංකාවේ හැම එකකට වාහනයක් ගන්න විදියක් නෑ. ඉතින් ගත්ත එකාට පොඩි ඉරිසියාවක් ගත්ත එකාගෙන නොගත්ත එකාට තියෙනවා. ඉතින් ඒක තියෙන නැති. ඉතින් ඒක හොඳ නෑ. හොඳ උනන් නැතුවත් ගන්න දැන් තියෙනවා. ඉතින් අනේ අම්මේ කොහොම හරි කමන්නේ දීගිරි තුනක් එල්ල ගන්න ලෝකේ. දැන් මෙහි ඇත්තටම මෙහි මිනිස්සුන්ට එහෙම වාහනයක් ගත්තා ඉරිසියක් නෑනේ. මොකද සාමාන්‍යයෙන් දැන් අපි ගෙදරක ලංකාවේ කාගේ හරි ගෙදරක වැසිකිළියක් තියෙන කියලා අපි ඉරිසියා කරන්නේ නැහැ නේ ඒගොල්ලන්ට. ඒ මොකද හැම ගෙදරක වැසිකිළියක් තියෙනවනේ. ඉතින් ඒ හැම ගෙදරක වැසිකිළියක් තියෙනවා අනේ අරයා ගෙදර වැසිකිළියක් තියෙනවා කියලා ඒකට අපි ඉරිසියා කරන්න යන්නේ නැහැ කවුරුවත්. මොකද අපිට තියෙනවා ඉතින් අපි නැත්තන්නේ අපි ඉරිසියා කරන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ වාහනත් ඒ වගේ තමයි. සෑම ගෙදරකට වැසිකිළියක් වගේ සෑම ගෙදරකට වාහනයක් තියෙනවා. ඉතින් ඒ හින්දා තව කෙනෙක් තව කෙනෙකුට ඉරිසියා කරන්නේ වාහනයක් ගත්තා කියලා. ඒ ඕනෙකට ඕන වාහනයක් ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඉතින් ඒ හින්දා මම මේ වාහන සෞතු වල වාහන වැසිකිළි වගේලා නෙවෙයි. ඒ කියන්නේ හැමතැනම හැම එක්කනට වාහනයක් තියෙන හින්දා කවුරුත් ඉරිසියා කරන්නේ නැහැ. ඒ හින්දා ඔය දෙහිගෙඩි එල්ලන්න උවමනාව නැහැ. අය මට නම් මෙහි ආවට පස්සේ මම ඔය දෙහිගෙඩි එල්ලන එක ලංකාවෙත් දන්නේ නැහැ. ඉතින් ලංකාවේ මම ඒක නේ හෙව්වේ බැලුවේ නැහැ. මොකද මට වාහනයක් ගන්න විදියක් නැති ලංකාවේ. අර අන්තිමට මම මෙහි ඇවිල්ලා වාහනයක් ගත්තාම මෙහි දෙහි නෑ එල්ලන්නේ. ඉතින් ඒ හින්දා ඒ වැඩේ හරි ගියෙත් නැහැ. කොහොම හරි කරලා මම දෙහි එල්ලුවේ නැහැ. කොහොම හරි කමන්නේ දෙහි බැයි නම් මේ ජමනාරම් දොඩම් හරි කමන්නේ එල්ල ගනින්න. එල්ලගෙන පරිස්සමෙන් පාරේ ඵලයක් දෙයියනේ කියලා වාහන පාරේ හැප්පිලා මිනිස්සු මරනවා දැක්කාම පොඩි ළමයි මරනවා දැක්කාම එන දුකයි. සමහර මේ මගේ වීඩියෝ බලන උඹලා හිතන ඇති මූණ එන මූ තමා මේ විකාරයක් මූණ අම්මා කියලා මූණා වැඩක් නැති ඒවා කරන්නේ අර මේ කියලා. ඒකට මට කමන්නේ නැහැ. ඒ හිත හිතන අයට පිස්සු කියලා මට හිතෙන්නේ. ඒක මන් දන්නේ කොහොමද කියලා. කොහොම හරි කවන්න මං ඉතින් ඔන්න මං හිතන්නේ මං කිය වැදගත් දෙයක් කියලා. ඉතින් මට කරන් දෙන්නේ ඒක වැදගත් නොවැදගත් විදිහට මොන කොහොමදවත් මට කියා දෙන්න එච්චරයි. ඒ වගේම වාහනයක් ගත්තාම කතරගම දේවාලයට අරගෙන යන්න. ඒක ගන්නකොට වාහනේ බලන්න කලින් ඕන. ඒ කියන්නේ පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම් කලින් ඕන ඒ වාහනේ කතරගම අරන් ගිහිල්ලා තියෙනවා නම් දෙවියන්ට ගන්න එක්කනේ කරා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර කලින් අරන් ගිහින් තියෙනවානේ. ඒ වගේ ඉතින් හැමදිනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මගේ YouTube වීඩියෝ එක නවත්තනවා. ඔබ හැමදිනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ නැත. සාමයෙන් සතුටින් ජීවත් වෙන ලස්සන කාලා බීලා ඉන්න පුළුවන් වෙන කාලා බීලා ඇදලා ඉන්න කියලා පේනවා. කට්ටියම ගොඩක් කඩේව ගල්වල රක්ෂ හදනවා පේනවා. ඒ හින්දා කාලා බීලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද නවතිනවා. හැමදෙනාටම ජයෙන් ජය වේවා. ජය වේවා.